ආයුබෝවන් සිළුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතුම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අපි බලමු බැටරි charger එකක් හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු පාට බටන් එක ඔබලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. අපිට මේ බැටරි charger එක හදන්න අවශ්‍ය වෙනවා computer power supply එක casing එකක්, ඒ වගේම UPS transformer එකක්, DC voltmeter එකක්, banana base 6ක්, 2200 එහෙම නැත්නම් 3300 microfarad volt 50 capacitor දෙකක්, bridge rectifier දෙකක්, මේ වගේ battery lip ජෝඩුවක්. අපිට අවශ්‍ය නම් මේ වගේ on off switch එකක්. මුලින්ම මම මේ විදිහට computer power supply එකේ casing එක අරගෙන තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන. ඊට අමතරව අපිට terminal base හයි කරගන්න මේ වගේ ප්ලාස්ටික් කැබල්ලක් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මේ උපාංග casing එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම power supply එකේ circuit board එක අයින් කරලා මේ විදිහට UPS transformer එක මේකට සවි කරගත්තා. ඊට පස්සේ මේ බැටරි charger එකේ සැපෙමු විදුලිය on off කරගන්න මේ වගේ ස්විච් එකක් මම යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ බැටරි charger එකේ output voltage එක ලබා ගන්න banana base 4ක් මේ විදිහට මම සවි කරගෙන තියෙනවා. ඊට අමතරව බැටරි voltage එක බලා ගන්න පුළුවන් වෙන විදිහට මම මේ වගේ digital voltmeter එකක් මේකට සවි කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේ බැටරි charger එකේ wiring එක කොහොමද කරලා තියෙන්නේ කියලා. මුලින්ම මම මේ UPS transformer එකේ 110 volt input එක heat sleeve දාලා isolate කරගෙන තියෙනවා. ඔයාලට මේ කහ පාට සහ කොළ පාට wire වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ 110 input line එක. ඊට පස්සේ 230 volt input line එකේ රතු පාට wire එක switch එකක් කරා on off කරන්න පුළුවන් වෙන විදිහට power supply එකේ power input socket එකට high කරගෙන තියෙනවා. ඒ වගේම කළු පාට wire එක කෙලින්ම power socket එකට පාස් කරගෙන තියෙනවා. මේ transformer එකේ secondary winding එකේ wire පහක් අපිට බලා ගන්න පුළුවන්. මේ wire පහෙන් රතු පාට wire එක, ground wire එක, ඒ වගේම නිල් පාට wire දෙකෙන් AC volt 7 ගානේ supply දෙකක් අපිට ලබා ගන්න පුළුවන්. අපි 6 volt battery එක charge කරගන්න හදනවා. මේ රතු පාට wire එක සහ නිල් පාට එක් wire එකක් භාවිතා කරලා අපිට 6 volt battery charger එකක් හදා ගන්න පුළුවන්. ඒත් මම මෙතනදී 12 volt battery charger එකක් හදන නිසා රතු පාට wire එක ගන්න නැතුව ඒක මම වෙනම heat sleeve එකක් දාලා මේ විදිහට isolate කරගෙන තියෙනවා. නිල් පාට wire දෙක පමණක් යොදාගෙන තමයි මම මේ battery charger එක හදන්නේ. අපිට මේ නිල් පාට wire දෙකෙන් volt 14ක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව වලට මේකේ දුඹුරු පාට wire දෙකක් බලා ගන්න පුළුවන්. මේ දුඹුරු පාට wire දෙකෙන් AC volt 18ක් ලබා ගන්න පුළුවන්. මම මේ battery charger එකේ fan එකට supply එක දීලා තියෙන්නේ මේ AC volt 18 line එකෙන්. ඒ line එකට මම වෙනම මේ වගේ DC කරගන්න rectifier එක දාලා circuit එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඒ circuit එකේ DC input එක 70.12 voltage regulator එකක් කරා තමයි fan එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ AC volt 18 DC කරාට පස්සේ 24 volt supply එකක් අපිට DC output එකක් විදිහට ලබා ගන්න පුළුවන්. මම මේ out එකත් වෙනම මේකෙදි මේ transformer එක භාවිත කරලා මේ battery charger එකේ ලබාගෙන තියෙනවා. ඒ නිසා අපිට මේක battery charger එකක් වගේම power supply එකක් විදිහටත් භාවිත කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ battery charger එක හදාගන්නේ. දැන් අපි මේ හදාගත්ත circuit එක සහ rectifier එක මේ casing එකට සවි කරගනිමු. මේ සඳහා මම මේ වගේ heat sink එකක් යොදා ගන්නවා rectifier එක සම්බන්ධ කරගන්න. මොකද බැටරිය charge වෙනකොට ලොකු ampere එකක් ගන්න නිසා මේ rectifier එක රත් වෙලා පිලිස්සෙන්න බලනවා. ඒ නිසා මම මේකේ තාපය උරා ගන්න ලේසින විදිහට මේ වගේ heat sink එකක් මේකට සවි කරගන්නවා. දැන් මම thermal paste දාලා rectifier එක මේ heat sink එකට මේ විදිහට සවි කරගන්නවා. මේ විදිහට මේ රත් වෙන උපාංග වලට thermal paste දාලා සම්බන්ධ කරගත්තට පස්සේ ඒ උපාංගයේ තියෙන උෂ්ණත්වය ඉතා පහසුවෙන් heat sink එකට උරා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ නිසා තමයි මේ විදිහට thermal paste දාලා රත් වෙන උපාංග heat sink වලට සම්බන්ධ කරන්නේ. උදාහරණයක් විදිහට IC transistor එහෙම නැත්නම් මේ වගේ rectifier රත් වෙන දේවල් අපි heat sink වලට සම්බන්ධ කරගන්නකොට මේ වගේ thermal paste භාවිතා කරනවා.
දැන් මම මේ විදියට ස්ට්‍රෝ වෙනයක් දාලා හීට් සිංක් එක සහ රෙක්ටිෆයර් එක මේ විදියට කේසින් එකට ඉතා හොඳින් තද වෙන විදියට සම්බන්ධ කරගන්නවා. ඉතින් අපිට මේ කේසින් එකත් ඇලුමිනියම් එකක් නිසා රස්නය ඒකටත් උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා රෙක්ටිෆයර් එක පිලිස්සීමේ සම්භාවිතාවය ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම AC වෝල්ට් 18 ලයින් එක DC කරගත්ත සර්කිට් එකත් මම මේ විදියට ස්ට්‍රෝ වෙනයක් දාලා මේ කේසින් එකට සම්බන්ධ කරගන්නවා. මම මේ හදාගත්ත චාර්ජර් එක බැටරියට පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන් වෙන විදිහට මේ වගේ බැටරි ක්ලිප් දාපු වයර් එකක් යොදා ගන්නවා. මම මේ බැටරි චාර්ජර් එකේ පොඩි වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඒ තමයි මම මේකට තව බනානා බේස් එකක් සවි කරගත්තා. මේ බේස් එක මම සවි කරගත්තේ බල්බ් එකක් පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට. එතකොට අපිට පුළුවන් උපාංග වලට හානියක් නොවන ආකාරයට බැටරිය charge කරගන්න. ඊට අමතරව මම මේකට 2200 මයික්‍රෝෆැරඩ් වෝල්ට් 25 කැපැසිටර් එකකුත් සම්බන්ධ කරගත්තා. DC වෝල්ටේජ් එක ස්මූත් කරලා තියාගන්න ඕන හින්දා. හරි මම දැන් සියලුම උපාංග මේ විදිහට මේ කම්පියුටර් පවර් සප්ලයි කේසින් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. අපි දැන් මේ කේසින් එකේ කවරයක් සම්බන්ධ කරලා මේ බැටරි චාර්ජර් එකෙන් බැටරිය charge කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම බැටරි චාර්ජර් එකට බල්බ් එක සම්බන්ධ කරගන්න මේ වගේ කේබල් එකක් භාවිතා කරනවා. ඉතින් අපිට මේ කේබල් එක භාවිතා කරලා පහසුවෙන්ම බල්බ් එකක් මේ බැටරි චාර්ජර් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි බැටරිය charge කරන වෙලාවට මේ ස්ථානයට මේ කේබල් එක සම්බන්ධ කරලා බල්බ් එකක් සවි කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට මේක power supply එකක් විදිහට භාවිතා කරනවා නම් ඒ ස්ථානයට මේ කේබල් එක සම්බන්ධ කරලා ඒ කේබල් එක ෂෝට් කරන්න ඕන. මේ අලුතෙන් අපි දාගත්ත සොකට් දෙක එහෙම කරගත්තොත් අපිට පුළුවන් මේක power supply එකක් විදිහට භාවිතා කරන්න. ඉතින් මේකේ පළවෙනි තියෙන සොකට් දෙකෙන් අපිට DC වෝල්ට් 24 ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වයර් අමුණලා තියෙන සොකට් දෙකෙන් අපිට බැටරි charge කරන්න අවශ්‍ය වෝල්ට් 14 විදුලිය ලබා ගන්න පුළුවන්. ඉතින් මේක අපි DC කරගත්තට පස්සේ DC වෝල්ට් 20ක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ විදිහට වෝල්ටේජ් එක වැඩි වෙලා පෙන්වන්නේ කැප් එකේ charge එකත් එක්ක. ඒ වුණාට අපි මේක බැටරියට සම්බන්ධ කරගත්තට පස්සේ බැටරියට අදාළ වෝල්ටේජ් එක ඉබේම හැදෙනවා. ඉතින් ඒ නිසා අපි බැටරිය charge කරනකොට අනිවාර්යයෙන්ම අපි මේ වයර් එක සම්බන්ධ කරගත්ත ස්ථානයට බල්බ් එකක් සම්බන්ධ කරගන්න ඕන. ඒකට අපිට වෝල්ට් 12 ෆිලමන්ට් බල්බ් එකක් භාවිත කරන්න පුළුවන්. වාහනයක හරි බයික් එකක හරි හෙඩ්ලයිට් එකට එන බල්බ් එක
මේ සඳහා අපිට භාවිතා කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට බැටරිය ඕවර්චාර්ජ් වීම සිදු වෙන්නේ නැතුව ඊට හොඳින් බැටරිය මේ බල්බ් එක හරහා සම්බන්ධ කරලා charge කරගන්න පුළුවන්. එතකොට අපිට බැටරිය charge වෙලාද නැද්ද කියලාත් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදාගත්ත මේ බැටරි charger එක හොඳ ඇම්පියර් එකක් තියෙනවා. මේ විදිහට ෂෝට් කරද්දී මේ වගේ ස්පාක් එකක් එනවා කියන්නේ අපේ බැටරි charge කරන්න හොඳ ඇම්පියර් එකක් මේකෙන් ලැබෙනවා කියන එක. ඉතින් ඒ වගේම ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෝල්ට් මීටර් එකේ DC වෝල්ට් 20.5ක් පෙන්නනවා. ඒ කැප් එකේ charge එකත් එක්ක අපි මේක බැටරියට සම්බන්ධ කරගත්තාට පස්සේ මේ බැටරි වෝල්ටේජ් ට අදාළව මේක ඉබේම අඩු වෙනවා. අපි ඒක බැටරියටත් සම්බන්ධ කරලා බලමු එහෙම වෙනවද කියලා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ DC වෝල්ට් 24 ලයින් එකත් වැඩ කරනවා. ඉතින් අපිට මේකේ DC වෝල්ට් 24 ක අවුට්පුට් එකකුත් ලබා ගන්න පුළුවන්. මේ බැටරි charger එක අපිට power supply එකක් විදිහටත් භාවිත කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කියපු filament bulb එක. අපිට මේ වගේ bulb එකක් භාවිත කරලා බැටරිය charge කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ bulb එක සම්බන්ධ කරලා මේකට අවශ්‍ය voltage එක ලැබෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ එළියක් සහිතව මේ bulb එක දැල්වෙනවා. අපි දැන් බලමු බැටරිය සම්බන්ධ කරලා බැටරිය charge කරගන්න කොහොමද කියලා. ඒකට මම මේ විදිහට වයර් එක ෂොට් කරලා දෙන එක අයින් කරලා ඒ අතරට බල්බ් එක සම්බන්ධ කරනවා. මම දැන් මේ විදිහට බැටරියට මේ charger එක සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බැටරිය charge වෙනකොට මේකේ voltage එක 12.4ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම බල්බ් එකත් පොඩි එළියක් එක්ක දැල් වෙනවා. ඉතින් මේ බැටරිය charge එක තියෙන බැටරියක්. ඒ නිසා තමයි මේ වගේ පොඩි එළියක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා බැහැවු බැටරියක් charge කරනවා මේ බල්බ් එක වැඩි එළියක් සහිතව පත් වෙනවා. ඒ වගේම බැටරිය charge වෙලා ඉවරුණාට පස්සේ මේ බල්බ් එකේ එළිය සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බැටරිය 12.5කට දැන් charge වුණා. සාමාන්‍යයෙන් බැහැපු බැටරි එක වෝල්ට් 9ක් 10ක් අතර වෝල්ටේජ් එකක් තමයි තියෙන්නේ. charge වුණාට පස්සේ 13.8ක් 14ක් වගේ වෝල්ටේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෝල්ටේජ් එකකට මේක charge වුණාට පස්සේ මේ බල්බ් එක එළිය සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ බැටරි charger එක හදාගත්තේ. ඔයාලටත් පුළුවන් මේ වගේ පහසුවෙන්ම අයින් කරන ද්‍රව්‍ය වලින් මේ වගේ බැටරි charger එකක් හදාගන්න. ඉතින් මම මේ බැටරි charger එක හදාගන්න ගොඩක් දේවල් භාවිතා කරේ. පරණ යකඩ බඩු කඩේකින් තමයි මම මේව අරගෙන ආවේ. power supply එක සහ transformer එක රුපියල් 3000ක් වගේ වියදමක් තමයි ඒ සඳහා වේදන් උනේ. ඊට අමතරව මේ banana socket මේ DC volt meter වගේ දේවල් රුපියල් 1000ක් වගේ මුදලකට ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේ වගේ ඇම්පියර් 20ක් විතර ගන්න පුළුවන් හොඳ බැටරි charger එකක් වෙළඳ පොලෙන් මිලදී ගන්න ඕන රුපියල් 35000ක් වගේ මුදලක් වෙනවා. ඉතින් අපිට රුපියල් 3000ක් 4000ක් වගේ මුදලක් වේදන් කරලා මේ වගේ බැටරි charger එකක් පහසුවෙන්ම ගෙදරින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම මේ බැටරි charger එක හදලා තියෙන්නේ. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් තියෙන රතු බඩ බටන් එක ක්ලික් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් ගෙන ගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.